කොහොමද යාළුවනේ මං අද ඔයාලව හම්බ වෙන්න ආවේ සුපිරි බලයක් තියෙන අකේන් කියන ඔයාලා වගේම පුංචි යාළුවෙක්ගේ දගවැඩ පිරුණු කතාවක් අරන්. අකේන්ගේ පියා ප්‍රසිද්ධ ආයතනයක ඉංජිනේරුවෙක් නිසා නිවස පුරා විවිධ තාක්ෂණික මෙවලම් සහ පොත්පත් පිරීලා. අම්මා පාසල් ගුරුවරියක්. අකේන්ට වඩා ලොකු අයියත් අක්කාත් නිතරම අකේන්ගේ වැඩවලට උදව් කරනවා. ඒ වගේම ඔවුන්ගේ ආදරණීය අත්තම්මා මුළු පවුලටම සෙවණක් වුණා. ඔවුන්ට කුඩා කාර්යයක් තිබුණත් අකේන්ව හුරු කරලා තිබුණේ සාමාන්‍ය දරුවෙක් වගේ පොදු ප්‍රවාහනයෙන් හෝ සිසුසැරිය බස් රථයෙන් පාසල් යන්නයි. අකේන් කියන්නේ පොත්පත් වලට ආදරය කරන හරිම නිහඬ හැඟීම්බර දරුවෙක්. ඉතින් ඔන්න එදත් අකේන්ගේ ඉස්කෝලේ ඉවර කරන සීනුව නාද වුණා. වෙනද වගේමයි එදත් පාසල් ඇරී එන සිසුසැරිය බස් රථය සෙනගින් පිරීලා. රස්නයත් තෙරපීමත් මැද අකේන් බෑග් එකත් බදාගෙන එක අතකින් යකඩු පොල්ල අල්ලගෙන එනවා. ඒ අතරේ පිටුපස්ස හිටිය පාසලේ උඩපන්තිවල දඩබ්බරයන් ලෙස ප්‍රසිද්ධ සිසුන් පිරිසක් hina වෙමින් හිතාමතාම අකේන්ව තල්ලු කරන්න පටන් ගත්තා. "ඒයි පොඩ්ඩෝ, තාමුසෙලා වගේ උන්ට මොකටද බස්? අපිට ඉඩ දීලා පැත්තකට වෙලා හිටපන්." අකේන් බය වී නිහඬ වුණත් ඔවුන් දිගින් දිගටම අකේන්ව අපහසුතාවයට පත් කළා. බස් රථයෙන් බැස අකේන් තමන්ගේ නිවස දෙසට යන පාළු පටුමාවතට හැරුණ විතරයි අර දඩබ්බර සිසුන් පිරිස බයිසිකල් වලින් ඇවිත් අකේන්ව වට කළා. "තාමුසේ පන්තියේදීත් වැඩ පෙන්නන්න දගලුණුවලු නේද? අද බලාගමු තමුසේගේ වැඩ." කිසිම වරද්දක් නොකළ අකේන්ට ඔවුන් අමානුෂික ලෙස පහර දුන්නා. බිම වැටුණු අකේන්ගේ වැලමිට සහ දනහිස හීරිලා ලේ ගලනවා. ඔවුන් hina වෙමින් පලා යද්දී අකේන් වේදනාවෙන් සහ කඳුළු පිරුණු දැසෙන් යුතුව නිවසට දුවගෙන ගියා. නිවසට ගිය අකේන් කාටවත් කරදරයක් නොකිය තුවාල හංගගෙන කාමරයට ගිහින් ඇඬුවා. අකේන් ගෙදර අයට කිව්වේ සෙල්ලම් කරද්දි වැටුණා කියලා. රාත්‍රී ආහාරයෙන් පසු හැමෝම නිදා ගන්නතුරු සිටිය අකේන් හෙමින් බැල්කනියට ගියේ තුවාලවල වේදනාවත් එක්ක. ඔහු අහස දෙස බලා මෙහෙම හිතුවා. "මටත් ඒ අයියලා වගේ ශක්තිය තිබුණා නම් හොද පාඩමක් උගන්වනෝ කට්ටියටම." අකේන්ට එහෙම හිතුනේ තුවාලවල වේදනාවටමයි. අකේන් අහස දිහා බලාන හිටියේ විඩෙන් විඩේ පහලට වටුණු උල්කාපාත බලන්න තිබුණ ආශාව නිසාමයි. ඒත් එකපාරටම අහස මැදින් විශාල නිල් පැහැති ආලෝක ධාරාවක් විහිදුණා. එය හරියටම අකේන්ගේ වත්ත කෙළවරේ තිබුණ ලොකු ගස අසලට කඩා වැටුණා. අකේන් බය පසකෙලා පහලට දුවගෙන ගියා. එහි රතු පැහැයෙන් දිලිසෙන හැබැයි ඇතුලින්ත නිල් පාට විහිදෙන අමුතුම උල්කා කැලලක් තිබුණා. අකේන් එය අල්ලන්නට අත දික් කළා. ඔහු එය ස්පර්ශ කළ සැනින් විශාල ශබ්දයක් සමග නිල් පාට විදුලි ධාරාවක් අකේන්ගේ ඇඟ පුරාම පෙතිරී ගියා. අකේන්ට සිහි නැති වී එතනම ඇද වැටුණා. අකේන් සෑහෙන වෙලාවක් එහෙම ඉන්න ඇති. හැමතැනම එයාව හොයපු අම්මලා අන්තිමට වත්තට ආවේ ඒ පැත්තටවත් ගියාද කියලා බලන්නයි. අකේන්ව සොයාගෙන වත්තට ආපු අම්මයි තාත්තයි දකින්නේ සිහි නැති වී වෙටි ඉන්න අකේන්ව. "දෙයියනේ මගේ පුතා, බලන්නකෝ මේ තුවාල. අද මොකද වුනේ පුතේ? ඒ නිසාද මගේ දරුවා මෙහෙම වැටිලා ඉන්නේ?" අම්මා කියෙව්වේ අඩිමින්. "මං හෙට ඉස්කෝලේ ප්‍රින්සිපල්ව හම්බ වෙනවා. මං හොයාගන්නම්කෝ මොකද වුනේ කියලා." තාත්තා කියෙව්වේ ටිකක් තරහින්. ඔවුන් අකේන්ව ඔසාගෙන ගිය කාමරේ නිදාගන්න තිබ්බා. පසුදා උදෑසන අවදිවන විට අකේන්ගේ සියලු තුවාල අතුරුදහන් වෙලා. ඔහුට දැනෙන්නේ පුදුම සැහැල්ලුවක්. ඒ වගේම තවත් පුදුම සහගත සිදුවීම් පෙළක් එක දිගට වෙන්න ගත්තා. කුස්සියේ ඉන්න අම්මා "අද අකේන්ට ඉස්කෝලේ යන්න දෙන්නේ නැහැ. බෙහෙත් ටිකක් අරන් දෙන්න ඕන" කියන දේ අකේන්ට හරියටම ඇහුණා. අම්මා කතා කරන්නත් කලින් අකේන් ඒක දෙනගත්තා. අත්තම්මා කාමරයට එද්දී බිය වී අකේන් තමන්ගේ බලය නොදැනුවත්ම පාවිච්චි කළා. අත්තම්මා ඇතුළට ආවත් බලද්දී ඇඳ උඩ සිටිය අකේන්ව එයාට පෙනුනේ නැහැ. අකේන් තමන්ගේ අද්දැස බලද්දී ඒවා වීදුරුවක් වගේ පාරදර්ශී වෙලා තියෙනවා. අකේන් මේසේ උඩ තිබුණ තමන්ගේ ප්‍රියතම කතන්දර පොත දෙස බලද්දී පොතේ සිටිය වීරයා ඔහුට සිනහ වෙමින් අතවැනුවා. "මොනවද මේ වෙන්නේ?" අකේන්ට හරිම පුදුමයි. අකේන් කල්පනා කළා. ඊයේ රාත්‍රී සිදුවීම් එකින් එක අකේන්ට මතක් වුණා. එතකොට ඒ උල්කාපාත කැබැල්ලෙන් මගේ ඇඟට බලයක් ඉටුළු වුණාද? අකේන්ගේ මුහුණට දගරුකාර සිනහවක් ආවා. අකේන් තමන්ට ලැබී ඇති බලය ගැන ඉන්නේ දැඩි විශ්වාසයකින් වගේම ලොකු සතුටකින්.
අම්මා ඉස්කෝලේ යන්න එපා කිව්වත් අකේන් හරිම සතුටින් විනෝදයෙන් උඩ පනිමින් පාසල් යන්න සූදානම් වුණා. අම්මේ මට දැන් කිසිම කරදරයක් නැහැ. මම අද ඉස්කෝලේ යනවමයි. ඔහු Tamanගේ පාසල් බෑග් එකත් කරට දාගෙන හරිම උත්සාහයෙන් පාරට බැස්සේ Tamanට කරපු අසාධාරණයට එරෙහිව වෙන්න දැන් Taman ළඟ රහස් 3ක බලයක් තියෙන බව දන්නා නිසා. හොඳයි. යාළුවනේ අදට මේ ඇති නේද? අකේන් පාසලේදී Tamanගේ බලය පාවිච්චි කරලා මුලින්ම අර දඩබ්බරයන්ට කියලා දෙන අපූර්ව කතාවත් අරන් මං ඉක්මනින්ම එනකන් හැමෝම පරිස්සමින් ඉන්න.